පහුගිය සතියේ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදී රටවල් 5ක සංචාරයක නියැලුණා. ඇත්ත වශයෙන්ම මේක ඉතා වැදගත් සංචාරයක්. මේ පිළිබඳව ලෝක අවධානය එතරම් යොමු වුණේ නැහැ කියන එකයි මගේ විශ්වාසය. මේකට හේතු වුණේ ලෝකෙම අවධානය චීනය දිහාවට යොමු වෙලා තිබුණ නිසා. විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා චීනයේ සංචාරයක නියැලුණා. මේ නිසා ලෝකෙම අවධානය චීනය දිහාවට යොමු වෙලා තිබුණා. මේ කාලය තුලදීම තමයි ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී ලෝකේ රටවල් 5කම ඇවිත් ගියේ. මේ රටවල් එක්සත් අරාබි එමිරාජ්‍ය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය. මේ සංචාරය ඉන්දියාව තනි බලවතෙක් විදිහට බලශක්ති ක්ෂේත්‍රයේ නැගී සිටීමට දරන උත්සාහයක් විදිහටයි මම දකින්නේ. ඒතරම් මේ උපාය මාර්ගික වශයෙන් වැදගත් වෙනවා. මේ සංචාරය තුලදී ඔහු යුසුම් ගණනාවකට එළඹුණා. විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ, තාක්ෂණික ක්ෂේත්‍රයේ සහ වෙළඳාම් ක්ෂේත්‍රයේ. අද ලෝකයේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයා බවට පත් වෙලා තියෙන්නේ මහජන චීනය. ඒ බලපෑමෙන් ඉන්දියාවට හෝ ඇමරිකාවට හෝ රුසියාවට හෝ වෙනත් කිසිදු රටකට මිදෙන්න බැරි තරම්. කොහොමත් ඉන්දියාව උත්සාහ කරනවා චීනය මගහැරලා තනි බලවතෙක් විදියට කලාපයේ නැගී සිටින්න. ඒ අනුව තමයි නරේන්ද්‍ර මෝදී මේ සංචාරය නිර්මාණය කරලා තියෙන්නේ. අත වශයෙන්ම චීනය බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත බලවතෙක්. මම ඒ සඳහා කෙටි උදාහරණ 3ක් ඔබට ගෙන එන්නම්. විදුලි කාර් නිෂ්පාදනයේදී එහෙම නැත්නම් විදුලි මෝටර රථ නිෂ්පාදනයේදී දැනට අවුරුදු 8ක් තිස්සේ බලවතා බවට පත් වෙලා තියෙන්නේ මහජන චීනය. එම නිෂ්පාදනයෙන් 60%ක ධාරිතාවක් චීනය විසින් අල්ලාගෙන තියෙනවා. සූර්ය බල ක්ෂේත්‍රයේ අවුරුදු 16ක් තිස්සේ චීනය අංක 1 බලවතා බවට පත් වෙලා තියෙනවා. එම ක්ෂේත්‍රයේ 80ක ධාරිතාවයක් චීනය විසින් අල්ලාගෙන තියෙනවා. ඊළඟට ලිතියම් බැටරි. ලිතියම් බැටරි කියලා කියන්නේ අපි දන්නවා සෑම මාධ්‍යයකටම අවශ්‍ය බලය සපයන කෝෂයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ පාවිච්චි කරන ෆෝන් එක, එහෙම නැතිනම් ලැප්ටොප් එක, ඩෙස්ක්ටොප් එක, කැමරාව, වෙනත් විද්‍යුත් උපාංගයක්, රේඩාර් පද්ධතියක්, මේ සෑම ක්ෂේත්‍රයකදීම බලය සපයන මූලාශ්‍රය බවට පත් වෙලා තියෙනවා ලිතියම් බැටරිය. එනිසා මේ ලිතියම් බැටරි ක්ෂේත්‍රයේ ඒකාධිකාරියත් අත වශයෙන්ම චීනය සතුවයි. 50ක ධාරිතාවයක් චීනය විසින් අල්ලාගෙන තියෙනවා. චීනයේ මේ බලශක්ති ක්ෂේත්‍රයේ බලපෑමෙන් තොරව නැගී සිටීමට ඉන්දියාව උත්සාහ කරනවා. මම මේ වීඩියෝවේදී ඔබේ අවධානය යොමු කරන්න කැමති විශේෂයෙන්ම නෙදර්ලන්තයත් එක්ක ගහපු ගිවිසුම් සහ ආර්ක්ටික් මුහුදු ගමන් මාර්ගයට අදාළව ඉන්දියාව මැදිහත් වීමට දරන උත්සාහය පිළිබඳව අවධානය යොමු කරන්න. ඒත් නෙදර්ලන්තයට අදාළ ගිවිසුම ලංකාවේ අපිටත් හරිම වැදගත් කියලා මම විශ්වාස කරනවා. අපි කවුරුත් දන්නවා නෙදර්ලන්තය කියලා කියන්නේ නූතන අර්ධ සන්නායක තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තෙක්. ඊට පසුව තමයි චීනය මේ ක්ෂේත්‍රයට තරඟයක් දීම සඳහා පැමිණි. ඒ වගේම අර්ධ සන්නායක කාර්යභාරය මොකක්ද? අර්ධ සන්නායකයක්. එහෙම නැත්නම් චිප් එකක් නැති උපකරණයක් තියෙනවා. සබ්මරීනයක් අද ක්‍රියාත්මක කරන්නත් චිප් එකක් අවශ්‍යයි. රේඩාර් පද්ධතියක් ක්‍රියාත්මක කරන්නත් චිප් එකක් අවශ්‍යයි. අභ්‍යවකාශ චන්ද්‍රිකා යානයක් ක්‍රියාත්මක කරන්නත් චිප් එකක් අවශ්‍යයි. ෆෝන් එක වැඩ කරන්නේ චිප් එකකින්. ලැප් එකේ අභ්‍යන්තරය බැලුවත් චිප් පද්ධතියක්ම තියෙනවා. ඔරලෝසුව ගත්තත් චිප් එකක් අවශ්‍යයි. විදුලි පද්ධතියක් ගත්තත් චිප් එකක් අවශ්‍යයි. නූතන ඩිජිටල් ක්ෂේත්‍රයට චිප් එකක අවශ්‍යතාවය නැතුවම බැරි තැනක්. AI තාක්ෂණය ගත්තත්, ක්වොන්ටම් පරිගණක තාක්ෂණය ගත්තත් චිප් එකක් මත තමයි මේ හැම සෙල්ලමක්ම රැඳිලා තියෙන්නේ. එනිසා බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම බලවත්ම ආයුධයක් තමයි චිප්. ඉන්දියාව නෙදර්ලන්තයත් එක්ක ගහපු එක ගිවිසුමක් තමයි චිප් කර්මාන්ත ශාලාවක් ඉන්දියාවේ ස්ථාපිත කිරීම. ඒ අනුව ගුජරාට් ප්‍රාන්තයේ 2026 ඉඳලා 2028 වෙනකොට ඉන්දියාවේ පළවෙනි චිප් කර්මාන්ත ශාලාව ආරම්භ වෙනවා. මතක තියාගන්න ඉන්දියාවේ පළවෙනි චිප් කර්මාන්ත ශාලාව තමයි මේ ආරම්භ වෙන්නේ. චිප් එකක් නිෂ්පාදනය කිරීම සඳහා දුර්ලභ රසායනික මූලද්‍රව්‍ය අවශ්‍යයි. මෙන්න මෙතනදී තමයි ඉන්දියාවට ලංකාව වැදගත් වෙන්නේ. දුර්ලභ මූලද්‍රව්‍ය තෝරියම්, බේරියම්, නිකෝල්, කෝබෝල්ට් ආදී දුර්ලභ මූලද්‍රව්‍ය නැතුව චිප් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න පුළුවන් කමක් නැහැ.
ඉන්දියාව චිප් කර්මාන්තශාලාවක් ආරම්භ කළත් ඉන්දියාවට තියෙනවද දුර්ලභ මූලද්‍රව්‍ය? අත වශයෙන්ම ඉන්දියාවටත් යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් අසල්වැසි ශ්‍රී ලංකාවට අපට ඉතා විශාල දුර්ලභ මූලද්‍රව්‍ය සම්පත් ප්‍රමාණයක්ම තියෙනවා. ඒ නිසා තමයි ඉන්දියාව වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ වහාම ගිවිසුම් ගණනාවක් අත්සන් කරේ. මේ ගිවිසුම් තාමත් රටට හෙළිදරව් වෙලා නැහැ. මේ ගිවිසුම් අතර ප්‍රධාන වශයෙන්ම ගිවිසුම් කීපයක්ම තියෙනවා ලංකාවේ ಖನಿಜ මූලද්‍රව්‍ය අල්ලා ගැනීමට අදාළ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 2025 පෙබරවාරි 15 වෙනිදා වර්තමාන කර්මාන්ත අමාත්‍යවරයා ඉන්දියාවේ කරපු සංචාරයකදී ඉන්දියාවත් එක්ක ගැහුවා අවබෝධ ගිවිසුම. මේ ගිවිසුම හරහා ඉන්දියාව ඍජුවම ලංකාවේ නිකල්, කෝබෝල්ට්, ලිතියම්, ග්‍රැෆයිට් ආදී පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට අවශ්‍ය දුර්ලභ මූලද්‍රව්‍ය ඉල්ලා හිටියා. ඒක දෙන්න එකඟ වුණා. ඒ වගේම ලංකාවට තියෙනවා විශේෂයෙන්ම දුර්ලභ මූලද්‍රව්‍ය තියෙන කන්දක්. මේ කන්දේ දිග කිලෝමීටර් 400ක් වෙනවා. උස මීටර 1200ක් වෙනවා. කිලෝමීටරයයි මීටර 200ක් වෙනවා. මේකට කියන අපනාසි නිකටින් මුහුදු කන්ද කියලා. මේ මුහුදු කන්ද හිමිකම් පෑමට දැන් ඉන්දියාව මැදිහත් වෙලා තියෙනවා. නිසා වර්තමාන ආණ්ඩුවත් එක්ක ඉන්දියාව ගහපු හොර ගිවිසුම් අතරේ මේ අපනාසි නිකටින් දැවැන්ත මුහුදු කන්ද අත්පත් කර ගැනීමට අදාළ ගිවිසුමක් ඇති කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. කොහොම නමුත් ලංකාවේ දුර්ලභ ಖನಿಜ මූලද්‍රව්‍ය සහ ඉන්දියාව ඒ අත්පත් කර ගැනීමට දරන උත්සාහය පිළිබඳ වෙනම වීඩියෝකින් අපි සාකච්ඡා කරමු. ඊළඟට මම අවධානය යොමු කරන්න කැමතියි ඉන්දියා අගමැතිවරයා ආක්ටික් මුහුදු මාර්ගයට බලපෑම් කිරීමට මාර්ගයක් සොයා ගැනීමට දරපු උත්සාහය පිළිබඳව. මොකක්ද මේ ආක්ටික් මුහුදු මාර්ගය කියලා කියන්නේ? අත වශයෙන්ම හෝමුස් සමුද්‍ර සංධිය අවේර කිරීමත් සමගම ආක්ටික් මුහුදු මාර්ගය කෙරෙහි ලෝකයේම අවධානය යොමු වුණා. හෝමුස් සමුද්‍ර සංධිය හරහා එනවට වඩා යුරෝපයට සහ ආසියාවට අඩු කාලයකින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව තියෙනවා. විශේෂම කිලෝමීටර් 7200ක් අඩු වෙනවා. 40ක වගේ ගමන් කාලයක් අඩු වෙනවා. දවස් විදියට ගත්තොත් එimhe දවස් 10ක අඩු කාලයකින් එන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි වියදම 50%කින් පමණ අඩු වෙනවා. ඒ නිසා ආක්ටික් මුහුදු මාර්ගයේ ගමනාගමනය කෙරෙහි ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. ලෝකෙම එහෙම අවධානය යොමු වුණත් ආක්ටික් මුහුදු මාර්ගයේ හරහා ගමන් කිරීම හැකියාව ලෝකේ හැමෝටම නැහැ. විශේෂයෙන්ම අයිස් කඩන යන්ත්‍ර තියෙන්නේ රුසියාවට පමණයි. ඒ නිසා ආක්ටික් මුහුදු මාර්ගයේ භාවිතා කිරීමේ වැඩි හැකියාව තියෙන්නේ අත් වශයෙන්ම රුසියාව. ඊළඟට මැදිහත් වෙලා තියෙනවා චීනය. ද්‍රවීය සේද මාවත කියලා චීනය මේ ආක්ටික් මුහුදු මාර්ගය නම් කරලා තියෙනවා. ඊට පස්සේ ජපානය මැදිහත් වෙලා තියෙනවා රුසියාව හරහා. මේ විදිහට ආක්ටික් මුහුදු මාර්ගයේ භාවිතා කිරීමට මැදිහත් වෙන අතර ඉන්දියාව වෙනම මාර කලින් කිව්ව රටවල් සමග එකතු වෙලා විශේෂයෙන්ම ඩෙන්මාර්ක්ය, ෆින්ලන්තය, අයිස්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනය කියන රටවල් සමග එකතු වෙලා ආක්ටික් මුහුදු මාර්ගයට බලපෑම් කිරීමට මාර්ගයක් සාකච්ඡා කරලා තියෙනවා. මේක අත් වශයෙන්ම ලෝකයේම අවධානයට යොමු වෙච්ච කාරණාවක්. උපාය මාර්ගික ක්ෂේත්‍රයේ චීනය සහ රුසියාව මගහැර ඉන්දියාව වෙනම ගමනක් වෙනම සන්ධානයක් සොයා ගන්න දරපු උත්සාහයක්. කොහොමවත් ආර්ක්ටික් මුහුදු මාර්ගය සහ ඒ උපාය මාර්ගයේ වැදගත්කම් පිළිබඳව මීට වඩා පුළුල් වශයෙන් සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදී ලෝකෙම අවධානය චීනයට යොමු වෙලා තියෙද්දි ඉතාමත් වැදගත් උපාය මාර්ගික සංචාරයක් නියැලුණා. ඉන්දියාව බලශක්ති ක්ෂේත්‍රයේ නූතන තාක්ෂණික ක්ෂේත්‍රයේ නූතන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ තනි ආධිපත්‍යයක් දරා ගැනීමට ගිවිසුම් ගණනාවක් මුල් කරගනිමින් මේ සංචාරය සැලසුම් කරා. මේ සංචාරය නියැලුණා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉන්දියානු අගමැතිවරයාගේ මේ සංචාරය කෙරෙහි මීට වඩා අවධානයක් යොමු කර ඒ දෙස බලා සිටීම වැදගත් කියලා මම විශ්වාස කරනවා.